TV1 News. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු පරිදි අද ඔබ එක්ව සිටින්නේ රාත්‍රී 8 TV1 News ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. මම අමිල ගුණසිංහ. මම ශිරෝමි රත්නායක. මුලින්ම හෙඩ්ලයින්ස්. හෙටත් සාකච්ඡාවලට ඉඩ තබමින් වැඩ වර්ජන තීරණයක් හිටු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි. ජලගාස්තු වැඩිවන නිසා ආපන ශාලාවල ආහාර මිලත් වැඩි කිරීමට තීරණයක්. අයවැයෙන් සහන නැතැයි කුඩා තේවතු හිමියන්ගෙන් මැසිවිලි. දියවැඩියාවෙන් වසරකට ලෝකයේ මේ යන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 5ක් බව හෙළිවෙයි. ඩොලර් ලක්ෂ 4 වැටුප වෙනුවට ඩොලරයක වැටුපක් ගන්නා බව ඇමරිකාවේ නව ජනපති කියයි. අද දවසේ මුලින්ම අවධානය ස්පොට්ලයිට් විශේෂාංගය වෙත. හෙට සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගියදා සඳහන් කළා. එම සංගමේ සභාපති ගමනු විජේරත්න මහතා පැවසුවේ රථවාහන වැරදි සඳහා අය කරන අවම දඩමුදල මෙවර අයවැයින් රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමේ අසාධාරණ තීරණයට එරෙහිව මෙම පියවර ගන්නා බවයි. එදින ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන්ද අප මේ ගැන විමසූ අතර පෞද්ගලික බස් රථ හිමියන් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ඇතැයි තමා නොසිතන බව ඔහු ප්‍රකාශ කළා. වැරද්දක් නොකර හිටියොත් එයා වාසිය වෙන්නේ නැහැ. පෞද්ගලික බස් රථවල රියදුරන්ගේ විනයගරුකභාවය ඇති කිරීමට මේක හුලක් වෙයි. මොකද ඔවුන් දන්නවා රුපියල් 2500ක් එකපාරට ගෙවන්න උනොත් ප්‍රශ්නයක්. සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් කෙලිම වර්ජනයකට යන්නේ නැතුව වර්ජනයට යෑමට ප්‍රථම මුදල් ඇමතුමාව සාකච්ඡා කරලා නම් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මේ අතර ඊයේ නිවේදනයක් නිකුත් කළ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වාහන වැරදි සම්බන්ධයෙන් අයවැයෙන් පනවන ලද රුපියල් 2500 අවම දඩමුදල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අවධාරණය කළා. පුද්ගලික බස් දාවකයින් මේ තරම් නීතියට එරෙහි වන්නේ දැයි විමසූ මුදල් අමාත්‍යවරයා නිරතුරුවම මාර්ග නීති කඩ කරන්නේ ඔවුන් යයි ඔවුන්ම පිළිගන්නා ආකාරය මෙයින් පෙනී යන බවද සඳහන් කළා. මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අවම දඩමුදල වැඩි කලේ රජයට ආදායම් ලබා ගැනීමේ මාර්ගයක් ලෙස නොව රියදුරන් මාර්ග නීති කඩ කිරීම වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස බවයි. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද පස්වරුවේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබූ අතර සැලසුම් කර පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ඔවුන් ප්‍රකාශ කළා. 2005 අවුරුද්දේ අපේ ලංකාවේ කොච්චර වාහන තිබුණාද? ඒතකොට 2016 15 අවුරුද්දේ අවුරුදු 10කට පස්සේ කොච්චර වාහන තියෙනවද? එතකොට එදා තිබ්බ අනතුරු සංඛ්‍යාවයි අද තියෙන අනතුරු සංඛ්‍යාවත් එක්ක විශ්ලේෂණයක් කරන්න. අපි වගකීමෙන් කියනවා බස් රථ පුද්ගලික බස් රථවල රියානතුරු මේ අවුරුදු 3-4 දිගටම අඩු වෙමින් තියෙනවා. ආණ්ඩුවට මේ දඩය ගේන්න ඕන නම් කරුණාකර මුදල් අමාත්‍යතුමාට කියන්නේ කරුණාකරලා අපේ බස් ටික ආණ්ඩුවට අරන් අපිට වන්දියක් දෙන්න. අපි හෙට දිනේ බස් ධාවනයෙන් ඉවත් වෙනවා. විවිධ විරෝධතා තියෙනවා. හෙට දිනේ බස් ධාවනයෙන් ඉවත් වෙන කටයුතු කරන නිසා අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපේ සියලු කණ්ඩායම් එක අපි එක රාශි වෙලා තියෙනවා. රටේ සියලු ප්‍රදේශ අපි දැනුවත් කරලා තියෙනවා. අපි ඒක අතරේ මධ්‍යම රාත්‍රියේ 12 සිට බස් ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා. අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එම සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා දැන් අමාත්‍යවරයා සමග සාකච්ඡාව සාර්ථක තත්ත්වයකටපත් වුණා. මේ වන විට අපි පවත්වන්න තිබූ මේ බස් වර්ජනය අපි తాවකාලිකව අත්‍යවශ්‍ය තීරණය කරා. මොකද අමතුමා නිර්වාචනය කරා මේ 2500 කියන දේ එහෙම දෙයක් සඳහන් වුණේ නැහැ කියලා. එතුමා මාධ්‍ය ඔස්සේ දැන් අපිත් එක්ක සාකච්ඡා කළ මාධ්‍ය ප්‍රකාශයක් කරා. ඒ නිසා ඒ වගේම අපි හෙට දිනේ මේ සම්බන්ධව නැවත වරක් කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා නැවත වරක් හෙට අවස අපිත් එක්ක සාකච්ඡා කරලා දෙනවා. ඒ නිසා අපි තීරණය කරා මේ බස් රථ වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටවන්න අපි හෙට දිනේ සාමාන්‍ය පරිදි බස් දුවන්න අපේ සියලු දායකයන් දැනුම් දුන්නේ. මේ මාස 18 වෙනිදා සිට අපන ශාලාවල ඇතැම් ආහාර වර්ගවල මිල වැඩි කිරීමට තීරණයක්. TV1 News අද ඒ පිළිබඳව විමසා බැලුවා. දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් ජල ගාස්තුව වැඩි වෙනවා. ඒක දැන් අපි හැමෝම දන්න කාරණයක්. මේ ජල ගාස්තුව වැඩිවීමට සාපේක්ෂව සියලුම අංශවල මිල ගණන් වැඩි වෙන බවට දැන් පෙර නිමිති පහළ වෙනවා. සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයත් ආහාරවල මිල ගණන් වැඩි කරන්න තීරණය කළා තියෙනවා. පසුගියදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මාස 1 වෙනිදා සිට ජල ගාස්තු 30%කින් ඉහළ දැමීමට නියමිතයි.
ජලගාස්තු ඉහළ දැමීමේ තීරණයත් සමග හෝටල් සහ ආපනශාලාවල ඇතැම් ආහාරවල මිල වැඩි කිරීමට Taman තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පවසන්නේ තේ කෝප්පයක් රුපියල් 5කිනුත්, කීර්තිය එකක් රුපියල් 5කින් සහ බත් පාර්සලය, ෆ්‍රයිඩ් රයිස් මෙන්ම කොත්තු රුපියල් 10කිනුත් වැඩි කිරීමට දැනට තීරණය කර ඇති බවයි. TV1 News මේ පිළිබඳව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතාගෙන් විමසුවා. ජල බිල වැඩි වෙන්නේ දෙසැම්බර් මාසේ පළවෙනිද ඉඳලා. ඇයි ආපනශාලාවල භාණ්ඩවල මිල මේ මාසේ 18 ඉඳලා වැඩි වෙන්නේ? අපි ඊයේ දිනේදී තමයි සම්බන්ධව තීරණය ලක් කරේ. ඒක අපි යම් කිසි වෙනස් කිරීමක් සිදුවන දුන්නා. මොකද අපි මේ මිල ගණන් ඉහළ දැමීමක් නොකර එක දිනක පැය දෙකක් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන හෝටල් ටික වහලා දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා මේ ක්‍රියාත්මක වන මෙම ජලබද්ධ වැඩි කිරීම, ජලය සඳහා ගාස්තු වැඩි කිරීමක ඒකේ ක්‍රියාවලිය නතර කිරීම සඳහා උපායමාර්ගයක් වශයෙන් අපි භාවිතා කරන හදනවා. ජල යම් කිසි විදිහේ ක්‍රියාත්මක කරන්න නොහැකි වුණොත් අපිට සිදු වෙනවා දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා ජලගාස්තුවත් එක්කම අපගේ ආහාර පාන වල මිල ගණන් ඉහළ දැමීම සිදු කරනවා. හෝටල් කර්මාන්තය තමයි වැඩි පුරම ජලය අවශ්‍ය වෙන්නේ. හෝටල් සේවක පිරිසිදු වෙන්න ඕන, ගේන ආහාර පාන පිරිසිදු කරන්න ඕන. ඒකම එන සියලුම පාරිභෝගිකයන්ට වැසිකිලි කැසිකිලි පාසුකම් ලබා දෙන්න ඕන. එන පාරිභෝගිකයෝ වතුර ජලය පානය කරන මේ සියලු දේවල්ට අත්‍යවශ්‍ය ජලය. ඒතර මේගොල්ලෝ ඒකකයකට රුපියල් 58 ඉඳලා රුපියල් 100 දක්වා වැඩි කළා. සේවාගත්තු 2750 3500 දක්වා වැඩි කරන් පස්සේ හෝටල් කර්මාන්තය සහ මුලින්ම වැටෙනවා. ඉතින් මේක බරපතල ගන්නේ අපරාධ. ආපනශාලාවල ආහාර පානත් වැඩි කරාට පස්සේ පාරිභෝගිකයන් මේකෙන් ඈත් වෙයිද? පැහැදිලි ලෙසම දුම් වැටිවල මිල අඩු කිරීම තුළ මේ වන විට හෝටල් කර්මාන්තයේ දෛනික ආදායම රුපියල් 60000ක තිබුණු සාමාන්‍ය ආදායම සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒක රුපියල් 35000ට 30000ට 40000ට අතර බැහැලා තිබෙනවා. ජල බිලත් මේ පැත්ත වැඩි කරන් පස්සේ මේ දෙකේ එකතු වෙනන් පස්සේ මොකද්ද වෙන්නේ? හෝටල් කර්මාන්තේ කඩා වැටෙනවා. එක්ක හෝටල් හිමියන්ට සිදුවන සේවක ප්‍රමාණය අඩු කරන්න. සේවක ප්‍රමාණය අඩු කරනවා කියන්නේ සේවාව පැත්තෙන් අනිත් පැත්තේ පාරිභෝගික අසාධාරණ සිදු වෙනවා. ඒකම ප්‍රමිතියෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ ඉඩ ප්‍රස්තාව වැඩි වෙනවා. මිල වැඩි කරලත් ගුණාත්මක භාවය වැඩි නොකළොත් එහෙම ජනතාව ආපස්සට චෝදනා කරයිනේ ආපනශාලාවල ආහාර පාන තාමත් ගුණාත්මක භාවයෙන් නැහැ කියලා. ඒක අපි පිළිගන්න. ගුණාත්මක භාවයෙන් ආහාර පානයක් වෙනද වලට හඳුන්වා දීම සඳහා අපි වරින් වර මේ රටේ බලධාරීන්ට අපි කිව්වා ආහාර පාන සම්බන්ධ විශේෂඥයෝ විසින් මේ රටේ උදේ ආහාර වේලක, දිවා ආහාර වේලක, රාත්‍රී ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍යදායක ප්‍රමාණය, අඩංගු විය යුතු බර ප්‍රමාණය කොහොමද ආහාර පාන සකස් වෙන්නේ? ඒකට කොහොමද මිලක් කියලා තීරණය කරලා රටට ප්‍රකාශයටපත් කරන්නේ. එතකොට මේ රුපියල් 30ට 40ට මේ කෑම බීම ලැබෙන්නේ නැහැ. එතකොට නියමිත ප්‍රමාණය රුපියල් 100 නම් රුපියල් 100 හැම කඩේකම කෑම එක. අද වෙනකොට හැම එකෙක් කඩවල එකෙක් කඩවල කෑම තියෙන. මේ තත්ත්වය ප්‍රමිතිය සම්බන්ධ බරපතල ගැටලුවක් තියෙනවා. ඒක මේ රටේ බලධාරීන් දැනගන්න. මේ විදිහට මිල වැඩි කිරීම සාධාරණද? කර්මාන්තේ පවත්වාගෙන යාම සඳහා අපිට මේ දේ ක්‍රියාත්මක වෙන සිදුවේ. මේක දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා අපි මිල ගණන් ඉහළ දැමීම ලක් කරනවා. ඊට මත්තෙන් අපි එක දිනක පැය දෙකක් කොළඹ පාරිභෝගිකයෝ අසාධාරණ ලක් නොවන හෝර් මේ වේලාවත් තෝරාගෙන මේ වේලාවේ පැය දෙකක් අපි කඩවල් වහලා අපි විරෝධතාවය දක්වනවා. මිල වැඩි කිරීමේ තීරණය පිළිබඳව පාරිභෝගික ජනතාවගෙන් අප විමසා බැලුවා. පොඩි මිනිස්සු සාමාන්‍ය කඩේ ගිහලා බඩස්කිරියක් කාලා තේ කප් කරන්නේ. එහෙම වෙනකොට ඉම්නියට දරා ගන්න බැරි මේක. තලිකර වතුර වලින් විතරක් කරනවා නම් හරියනවා. වතුර විතර නෙවෙයි කරන්නේ. ඒකෙන් සැලෙන්නේ පොඩි කෙනානේ. කෙලිම බලපාන විදියක් නැහැ නේ මේ බේකරි ස්පාදන වලට මොකද පිටි වල වැඩිමක් වැඩුණොත් නම් මේ කරන්න පුළුවන් බේකරි ස්පාදන වලින් ජල වතුර වුණාට මේ කෙලිම ඒකට එක් කරන එක සාධාරණයි කියලා ඕනයි හිතන්නේ. වැඩි වෙන එක හොඳයි. හැබැයි මේ මාළු පාන් වගේ දේවල් දැන් කණ එක දැන් සෞඛ්‍යයට අහිත කරයිනේ. ගොඩක් දුරට උදේට එහෙම කෑම බීම බොන්න සේරම කරන්නේ ඔය වගේ දේවල් වලින්නේ. ඉතින් රජයේ සේවකින් නම් ගොඩක් ඔක පහරක් වගේ වදිනවා. ආපනශාලා හිමියන් කිහිප දෙනෙකු පළ කළේ මෙවැනි අදහසක්. මිනිස්සු වෙනවා, টয়ලට් යනවා, මූණ හොදනවා, පෙන්ඩියක් බොනවා, ඉතින් කෑම කනවා. ඒතකොට අපිට ඊට වැඩිය වේදමක් යනවා වතුරට. මෙතන බස් හෝල්ට් එකක් තියෙනවා. බැස්ස ගමන් බාත්රූම් එකට තමයි මිනිස්සු එන්නේ. ලොකු වේදමක් වෙනවා වතුර බිල. පාරිභෝගික සේවාධිකාරියෙන් අවසර ගත්තද? එහෙම හිතුමනාපට වැඩි කරන්න පුළුවන්ද? පාරිභෝගික සේවාධිකාරිය කියන්නේ මේක නාමික ආයතනයක්. මේ ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ අතුරු අයවැය ගෙනාපෙලාවේ අපි තමයි ආප්පසා ප්‍රේන්ටි මිල අඩු කරන්න ඕන කියලා නියෝගයක් ගන්නලා පාරිභෝගිකාරියට අපි යෝජනාවලේ බාර දුන්නේ. ඒක ඒගොල්ලොන්ට ගැසට් කරගන්න බැරුව ඒක නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරන්න බැරුණාට ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා පාරිභෝගිකාරිය කියන්නේ මිල පාලනය කරන ආයතනයක් නෙමෙයි. ඒක ඇවිල්ලා මාධ්‍ය සම්බන්ධයට පවත්වන ආයතනයක්. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ අධිකාරිය සෑම විටම පනතට අනුව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කුඩා තේවතු හිමියන්ගේ ජාතික සංගමය අද පෙරවරුවේ මාතර තිහගොඩදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී අදහස් පළ කෙරුණේ මෙවර අයවැය පිළිබඳවයි. මේ අයවැය කිසිසේත්ම තේ කර්මාන්තය හෝ එහි නිෂ්පාදන ක්‍රියාවලියේ නියැලිලා ඉන්න
කිසි කෙනෙකුට හෝ අනාගතයක් හදන සහනයක් හදන කිසියම් හෝ විද්‍යාත්මක වැඩපිළිවෙලක් සහිත අයවැයක් නෙවෙයි. දැන් අපි දන්නවා විශේෂයෙන් පහුගිය සියලුම ආණ්ඩු ඒගොල්ලෝ ගත්ත නොයෙක් තීන්දුව తీරන නිසා තේ කර්මාන්තයත් තේ නිෂ්පාදන ක්‍රියාවලියත් කියන දෙකම ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබුණා. ඒ බිඳ වැටීම මේ අයවැය විසින් එහි අවසානයේ දක්වා ගේන්න පිඹුරුපත් සකස් කරපු අයවැයක් හැටියට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. වෙළඳ ක්‍රියාවලිය පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලියද අතිශයින් වැදගත් වුවත් එය අමතක කර ඇති බවට කුඩා තේවතු හිමියන්ගේ ජාතික සංගමය චෝදනා කරනවා. ඒ සඳහා සහතික මිල මෙන්ම පොහොර සහනාධාරයද ලබා දෙන බව පැවසුවත් සැබවින්ම ගොවියාට අවශ්‍ය මුදල ලැබී නොමැති බවද එම සංගමය පවසනවා. සිලොන්ටි කියන තේ නාමය පළුදු වීම සඳහා ඉතාමත් භයානක පියවරක් හැටියට මේක තියෙනවා. ලෝකේ හොඳම කළු තේ නිෂ්පාදනය කරන රටක් වෙච්ච අපිට මින් ඉදිරියට මේ අයවැයෙන් ක්‍රියාත්මක වෙන යෝජනාවල අනුව පිටරටින් තේ ගෙන්නලා නැවත කවලම් කිරීම කරලා ප්‍රතිඅපනයනය කරන්න ඉඩකඩ සලසලා දීලා ඒ තේ ජාවාරම්කාරයන් තේ වෙළඳ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඒ සඳහා උත්ප්‍රේරණයක් දීම සඳහා ගත්ත තීන්දුව తీරන පිටරටින් ගෙනෙන තේ ප්‍රතිඅපනයනය කිරීම හරහා ඒ තේ වෙළඳ මධ්‍යස්ථානයේ හරහා ආණ්ඩුව ආදායමක් උපය ගන්න. මොකද ආණ්ඩුව මේ වෙනකොට පිටරට පටවන හැම තේ කිලෝ එකකින්ම රුපියල් 13.50ක් හෝ ඊට වැඩි මුදලක් බද්දක් හැටියට ගන්නවා. ඒතකොට මේ ආණ්ඩුව යැපෙන්න හදන්නේ මේ බද්දෙන්. ඒ නිසා පිටරටින් ගේන තේ හුවමාරු කරන මධ්‍යස්ථානයේ බාර ශ්‍රී ලංකාව පත් කරලා මත් එකක් අරන් එන්නම් ඒ දියවැඩියා රෝග උපදේශන ලබා ගැනීමට පැමිණ සිටි පිරිසක් දියවැඩියා දිනයට සමගාමීව ඔවුන් වෙනුවෙන් සංවිධානය කෙරෙනු සායනයක් අද ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී පැවැත්වුණා. මෙම සායනය සංවිධානය කර තිබුණේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දියවැඩියා හා අන්තරාසර්ග ඒකකයේ මූලිකත්වයෙන්. එම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් ප්‍රතිකාර හා උපදේශන සඳහා සහභාගී වුණා. අප වාර්තාකරු පැවසුවේ දියවැඩියාව ගැන දැනුවත් කිරීම අවශ්‍ය අති විශාල පිරිසක් මේ සායනයට පැමිණ සිටිනු දක්නට ලැබුණු බවයි. මෙහිදී දියවැඩියාව වැළඳීමෙන් අනතුරුව ලබාගත යුතු ප්‍රතිකාර පිළිබඳව රෝගීන් දරුවත් කෙරුණා. දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි ආබාධ සහ අනෙකුත් සංකූලතා සඳහා ප්‍රතිකාර ලබා දීමද මේ සායනයේ තවත් අංගයක්. දැනට ශ්‍රී ලංකාවේ 10ත් 11ත් අතර ප්‍රමාණයකට දියවැඩියාව වැළඳී තිබෙනවා. මේ ශීඝ්‍රයෙන් ඉහළ යන බවක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා මම අද දිනේ සඳහන් කරන්න කැමති විශේෂයෙන්ම දියවැඩියාව සෑදීම වළක්වා ගැනීම තමයි වඩා උචිත වන්නේ. ඔබට දියවැඩියා රෝගය හැදීමට අවදානම් තත්වයක තිබෙනවාද කියලා දැනගන්න. එහෙම අවදානම් තත්වයක තිබෙන කෙනෙක් නම් ඒ වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අදම ආරම්භ කරන්න කියන එක තමයි මගේ පණිවිඩය. මගේ පාදුරට ඒ හදිසි අනතුරකින් මියගේ දරුවෙකුගේ පියා වේදනාවෙන් වැළපුණ ආකාරයයි සිද්ධිය වාර්තා වූයේ කැකිරාවෙන්. ලක්ෂාන් මදුවන්ත ඔහු ඊයේ උදෑසන නිවසින් පිට වුණේ කැකිරාව කොරතගොල්ලේ සිටින සිය මිතුරෙකු හමුවීමේ අරමුණින්. එහිගේ ලක්ෂාන් මිතුරා සමග කුඹුරට පැමිණ එහි සීසෑමේ කටයුතු වලටද උපකාර වී තිබුණා. වැඩි වේලාවක් ලක්ෂාන්ට එම කාර්යයේ නිරත වීමට හැකි වූයේ නැහැ. ඔහු මේ ට්‍රැක්ටරයට සවි කර තිබූ නගුල මතට ඇදවැටුනේ කිසිවෙකු නොසිතූ විරූ ලෙසයි. අතන ගහයට හැවෙන හිටියේ. එතන ඉඳලා කොහොම හරි මෙහා රොටියට අහුවෙලා දැන් මම දැක්කෙත් නෑ. ළඟට ආවට පස්සේ මම ට්‍රැක්ටරේ පොඩ්ඩක් ඉස්සර ගිහලා පස්සේ මම දැක්කේ. ඊට පස්සේ මම කොහොම හරි කියලා ට්‍රැක්ටරේ නවත්ත ගත්තා. ඒතරත් හොඳට ඔක්කොම අහුවෙලා දෙනවා. ලක්ෂාන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි සිසුවෙක්. පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ ජාතික අනතුරු නිවාරණ සතිය තව දුරටත් ක්‍රියාත්මක අතර හදිසි අනතුරු පිළිබඳව එහිදී සියල්ලන්ගේ අවධානය යොමු කෙරෙනවා. ලක්ෂාන් ජීවිතයෙන් සමුගත්තේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සිතන්නට යමක් සියල්ලන්ටම ඉතිරි කරමින්. දැන් ලීගල් රිපෝට්.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද නැවත වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත කැඳවා තිබුණා. ඒත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මහා බැංකු බැඳුම් කර වංචාව මේ රටේ විතරක් නෙවෙයි මේ ආසියාවෙම සිදුවෙච්ච ඉතා විශාලතම මංකොල්ලය. ඒකේ මහමොලකරුත් අද නිරුපද්‍රිතව ඉන්නවා. හිටපු අධිපතිත් නිරුපද්‍රිතව ඉන්නවා. එයාගේ බෑනගේ සමාගමත් බිලියන 10 12 අධික ලාභ ලැබමින් නිරුපද්‍රිතව ඉන්නවා. ඒ වගේම බෑන ඒ හොයපු හොරකම් කරපු බැඳුම් කර සල්ලි වලින් බැඳුම් කරේ කියලා පත්තරයකුත් දැන් ගහන්න ලෑස්ති වෙනවා. රූපවාහිනී නාලිකාවකුත් පටන් ගන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ හොරා කාපු සල්ලි වලින් දැන් කරන්න තියෙන වැඩ ටිකක් කරගෙන යනවා. ඉතින් මෙහෙම ඒ සියලු හොරතක්කඩි කිසිම පරීක්ෂණයකට භාජනය නොවි නිරුපද්‍රිතව පවතින ඉඳද්දි මේ අපිව නිකන් හැමදාම මේ පොයේ දවසටයි හැම දවසටම මේ දඩයම් මන්දිරයට කැඳවනවා. මේක තමයි විහිළුව. ඉතින් මේ ආණ්ඩුව කිසි ලෙසකින්වත් ඔය කවුරු කොයි විදියට බොරු කතන්දර කිව්වත් අපි අභියෝග කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ සිට හිටපු අධිපති සහ ඔහුගේ බෑනගේ සමාගම දක්වා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ කරපු මහා වංචාවට නමුත් මේක කරන්න මේගොල්ලෝ ඉඩ දෙන්නේ නැති බව ඊටාම පැහැදිලි. චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. ඒ ලෝකවාසීන් වෙනුවෙන් භික්ෂු සංඛ්‍යා මෙහි වූ උතුම් බුදු වදනක්. ධර්ම ප්‍රචාරණයේ ආරම්භයත් මීළඟට බුදුවන බෝසතුන්ට නීතිවරණ ලැබීම සිදු අසිරිමත් පොහෝ දිනය ලෙස අද දිනය වැදගත් වනවා. බුදුහිමි අනුදැන වදාළ ගමන් මඟ අනුගමනය කළ රහතන් වහන්සේ 60 නමක් එදා ඉල්පුර 15ක පොහෝ දිනේ ධර්ම ප්‍රචාරණය පිණිස ගම් නියම් ගම් වෙත නික්ම ගියා. ඊටම වැදගත්ම කරුණ තමයි ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පළමුවන ශ්‍රාවක 69 අමතා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සදේව මනුස්සානං ආදී වශයෙන් උන්වහන්සේගේ පළවෙනි අනුශාසනය තමන් වහන්සේගේ භික්ෂුන් වහන්සේට ශ්‍රාවක පිරිසට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මහජන සුව පිණිස මහජන හිත පිණිස දනව් සැරිසරන්න මේ උතුම් දහම් ආර්ය මාර්ගය ජනතාවට තේරුම් කර දෙන්න කියන මේ කාරණය. මේ දවසේ පින්වත් ඔබත් ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් ආමිෂ පූජාවන්ද සිද්ධ කරමින් මෙලොව සුගතියත් පරලොව සුගතියත් කෙලවර උතුම් වූ නිවන් සුව පිණිසත් කටයුතු කරගන්න හැටියට ඊටාම කරුණාවෙන් සිහිපත් කරන්නට කැමැති. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේදී තුම්බෑ ජටලින් ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කළේද අද වැනි පොහෝ දිනකදී. ඉල්පුර 15ක පොහෝ දිනක බුදුහිමි පාමුල බැඳ වැටුණු මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ මතු බුදුවන්නට නියත විවරණ ලැබීමද මේ පොහෝ දිනේ සිදු තවත් වැදගත් සිදුවීමක්. අග්‍ර ශාවක සැරියුත් මහරහතන් වහන්සේ සිය මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑ දිනයද ඉල් පොහෝ දිනයයි. වප් පොහෝ දින පෙරවස් පවාරණය කළ උපසපන් භික්ෂූන්ට කටින චීවර පූජා කිරීමේ චීවර මාසය අවසන් වන්නේද ඉල්පුර 15ක පොහෝ දිනේ. පසුවස් සමාදන් වූ උපසපන් භික්ෂූන් ඉල් පොහෝ දිනේදී වස් පවාරණය කරනවා. ඒ සමගින් TV1 නිවුස් අවසන්. අපි අලිත් හමුවන්නේ හෙට රාත්‍රී 8ට. මම ශිරෝමි රත්නායක. මම අමිල මුණසිංහ. Good night.